කවිඳු කියන්නේ හරිම දුප්පත් ස්කූල් බෝයි කෙනෙක්. එයාගේ අම්මා මහන්සි වෙලා ටේලරින් කරලා පවුල ජීවත් කරවුවා. ස්කූල් යන හැම දවසකම කවිඳු පරණ බෑග් එකක් සහ පරණ බුක්ස් අරගෙන ක්ලාස් එකට යනවා. ඒ නිසා සමහර ළමයි එයාට hina වුණා. ඒත් කවිඳුගේ හීනය ලොකුයි. දවසක හොඳට ඉගෙනගෙන අම්මව සතුටු කරන එක තමයි එයාගේ එකම බලාපොරොත්තුව. දවසක් ස්කූල් ඉවර වෙලා ගෙදර යද්දි වයසක මහලු මනුස්සෙක් ඔහුගෙන් උදව් ඉල්ලුවා. කවිඳු දෙපාරක් නොසිතාම ඔහුට උදව් කරා. සතුටු වුණු ඒ මනුස්සයා කවුඳුට අමුතු පෙන් එකක් දුන්නා. මේක සාමාන්‍ය පෙන් එකක් නෙවෙයි, හොඳ දේවල් වලට විතරක් යූස් කරන්න, ඔහු කිව්වා. ගෙදර ගිහින් කවිඳු නෝට්බුක් එකේ ඇපල් එකක් ඇඳියා. ඒත් එකපාරටම ඒ ඇපල් එක ඇත්තම ඇපල් එකක් වෙලා ටේබල් එක උඩට වැටුණා. කවිඳුට ඒක විශ්වාස කරන්න බැරි වුණා. ඊට පස්සේ යා බොක්ස්, ස්කූල් බෑග්, ෆූඩ්, ක්ලෝත්ස් වගේ දේවල් ඇඳලා ෆැමිලි එකට උදව් කළා. හැමෝම කවිඳු ගැන සතුටු වුණා. ඒ ටික ටික කවිඳුට ග්‍රීඩ් එකක් ආවා. මට පොහොසත් වෙන්න ඕන කියලා එයා රත්තරන් කාසි සහ සල්ලි අඳින්න පටන් ගත්තා. එකපාරටම පෙන් එකේ මැජික් පවර් නැති වුණා. කවිඳු බය වුණා. ඒ වෙලාවේ ආයෙත් වයසක මිනිස්සයා පේන්න ආවා. මම කිව්වා නේද මැජික් සෙල්ෆිෂ් දේවල් වලට යූස් කරන්න බෑ, ඔහු කිව්වා. මට සමා වෙන්න. මම මේ පව යූස් කරන්නේ අනිත් අයට හෙල්ප් කරන්න විතරයි. එහෙම කියපු ගමන් පෙන් එක ආයෙත් ග්ලෝ වෙන්න පටන් ගත්තා. ඒ දවසින් පස්සේ කවිඳු මැජික් පෙන් එකකින් ගොඩාක් අයට උදව් කළා. අන්තිමේදී එයා තේරුම් ගත්තේ සැබෑ මැජික් එක තියෙන්නේ kindness සහ sharing තුල කියලා. ending CTA. ඔයාට මේ මැජික් පෙන් එක තිබ්බොත් මුලින්ම මොනවා ඇඳයිද? කමෙන්ට් කරන්න සහ subscribe කරන්න.